आयुष्मान मैं वर्तमान में संगीत लोके मातृका और पत्रन कथाव पिलवल ಕೂಡ ಕಥಾಗಳನ್ನ ದಾಸವಾದಕ್ಕೆ मी मम गुरु विधिයට සංගීතඥයෙක් විදියට වාදකයෙක් විදියට ගායකයෙක් විදියට දීර්ඝ කාලයක් මම මේ ක්ෂේත්‍රයේ රැඳී සිටිනවා. එතකොට වර්තමානයේ මේ මාතෘකාවේ ලතිනා මේ ගීතයේ අයිතිය සම්බන්ධව ඇත්තම ගීතයේ අයිතිය සම්බන්ධව කතා කරනකොට ගීතයේ අයිතිය ඇත්තටම තියෙන්නේ කාටද කියන එක තමයි මේ දැන් කතා කරන මාතෘකාව. ඇත්තට මහගමසේකර මේ ගීතයේ පිළිබඳව හැඳින්වීමේ පාද තුනේ කණක්කුවක් තියෙනවා. ඉතින් පද රචකයා, සංගීතඥයා, ගායකයා. ඉතින් මේ තුන්දෙනාම එකතු වෙලා කරන නිර්මාණයක් විදිය තමයි මේ කලා ලෝකයේ මේ ගීතය කියන දේ පිළිබඳව සේකර අදහස් දැක්වුවේ. ඇත්තට පද රචකයා පද රචනාව ලියලා සංගීතඥයා වෙත යොමු කළාම ඔහු තමයි ඇත්තට විශාල කාර්යභාරය කරන්නේ. මොකද සංගීතඥයා ඒ පද රචනාවට අනුව ඒ ගීතයට තියෙන ඒ අදහසට අනුව සංගීතය නිර්මාණය කරනවා. ඒක ලොකු කර්තව්‍යයක්. ඒක ගැළපෙන්න ඕනේ. පද රචනාවට අදහසට සංගීතය ගැළපෙන්න. එතකොට මෙහිදී සංගීතඥයා තමයි තාමත්ම නිර්මාණශීලීව විශක් දරාගෙන මේ දේ නිර්මාණය කරන්නේ. ඉතින් මම දැක්ක ඇත්තට සමාජ මාධ්‍යයේ දැන් කතිකාව වෙලා තියෙනවා. ආචාර්ය රෝහණ වීරසිංහයන් පිළිබඳව ඔහුව යම් අය ඔහු පිළිබඳව විවේචනය කරපු ආකාරයෙන් ඇත්තට ඒවා දැක්කම හරි දුක හිතෙනවා. මොකද ඇත්තට එතුමන්ලා නිසා තමයි මේ සංගීත ලෝකයේ මේ ගීතය කියන එක ලංකාවේ. අපි අහන ගීත වලින් 80ක් 90ක් විතරම ඇත්තට බොහෝ ගීත දහස් ගානක් නිර්මාණයේ රසාලිප්ත තනු නිර්මාණය කරපු පුද්ගලයෙක් තමයි ආචාර්ය රෝහණ වීරසිංහ. ඇත්තටම එතුමාගේ නිර්මාණ තුලින් තමයි අපි සංගීතය පිළිබඳව යම් කිසි දෙයක් ඉගෙන ගන්නේ. ඊට පෙර ආචාර්ය වික්ටර් රත්නායක සූරි මගේ ගුරු දේවයානන් වල මාචාර්ය සංගීත නිපුණ සනත් නන්දසිරි මැතිතුමන් ගුණදාස කපුගේ ශූරීන් ඇත්තට මේ අය අති විශිෂ්ට සංගීතඥයෝ ඔවුන් අතින් නිර්මාණය වුණු ගීත තමයි අද සමාජයේ අපි ඇත්තටම ආසාවේ රස විඳින්නේ. ඉතින් මේකේදී ඇත්තටම මගේ අදහසට අනුව නම් මොකද සංගීතඥයාට කවදාකවත් ජනප්‍රිය වුණු ගීත ගායනා කරන ගායකයෝ කිසිම කෙනෙක් 7-5ක්වත් දෙන්නේ නැහැ. ඔහු විශාල මුදලක් එකෙන් උපයනවනේ. අපි උදාහරණයක් විදිහට ගත්තොත් ආචාර්ය රෝහණ වීරසිංහගේ නිර්මාණය කරපු ගීත කොච්චරනම් ප්‍රසංග වල කියනවද ගායක. නමුත් එතුමාට කවදාකවත් පුංචි මුදලක් හරි ගෙනත් දීලා නැහැ නේ අඩුම ගානේ. ටැග්ගක් හරි මොනවා හරි එහෙම දෙයක් නැහැ. එහෙම සිස්ටම් එකක් අපේ රටේ හැදිලා නැහැ. නමුත් දැන් වර්තමානයේ මේ YouTube මේ සමාජ මාධ්‍ය සක්‍රිය වීම සමගම සංගීතඥයන්ට ලොකු වටිනාකමක් ඇවිල්ලා තියෙනවා ඔහුගේ නිර්මාණ වලට. ඉතින් ඒකේ ඔහුගේ අයිතිය. ඉතින් ඔහු ඒක ලබා ගන්න එක ඔහුට ලැබෙන ඔහුගේ නිර්මාණයට ඒ කාලෙදී ඒ යම් සාධාරණයක් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම කනගාටුදායක තත්ත්වයක් තියෙන්නේ. මොකද ගීතය කියන්නේ අපේ සමාජයේ ඉතාමත් මිනිසුන්ට දෙන්න ප්‍රබලතම කලා මාධ්‍යය. ඒ තමයි විශාල රසිකාවියන් පිරිසක් රස විඳින මාධ්‍යය ගීතය. ඉතින් ඇත්තටම මගේ නම් පෞද්ගලික අදහස ගීතයේ අයිතිය සංගීතඥයා සතු.